ජාමිති සම්බන්ධ මෙන්න මේ වගේ ගාණක් හම්බුණා. බලමු අපි මේ ගාණ හදන්නේ කොහොමද කියලා. අපෙන් අහනවා මේ ගාණේ x ගියාගේ කීයද කියලා. එතකොට බලන්න අපිට මෙන්න මේ වගේ දත්ත ටිකක් මේ ගාණේ දීලා තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක දිගින් සමානයි. ඒ වගේම මෙන්න මේ කෝණයගේ අංශක 82යි. එතකොට බලන්න තව මේ වගේ දත්තයක් පේන්න තියෙනවා අපිට. මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. මොකද අපි වෘත්ත චතුරස්‍රයක් කියන්නේ චතුරස්‍රයක ශීර්ෂ අතර වෘත්තයක පරිධිය මත පිහිටනවා නම් අපි ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක්. එතකොට අපිට මතක් වෙන්න ඕන වෘත්ත චතුරස්‍ර හා සම්බන්ධ ප්‍රමේයන් ටිකක්. හරි. අපි ඒ ටිකත් ඔළුවේ තියාගෙන අපි බලමු ගාන හදන්නේ කොහොමද. බලන්න මේ පාද දෙක දිගින් සමාන වෙද්දී අපිට මෙන්න මේ කෝණ දෙක ගැන මොකද්ද කියන්න පුළුවන්? ඒවත් එකිනෙකට සමාන වෙන්න ඕන. හරිද? එතකොට මම මේ කෝණ එකගේ B කියලා දාගත්තොත් අපිට මේ CDE ත්‍රිකෝණයෙන් අපිට කියන්න පුළුවන් මේ B එකතු කිරීම B එකතු කිරීම අංශක 82 සමාන වෙනවා අංශක 180 ත්‍රිකෝණයක කෝණ තුනයගේ අංශක 180ක් වෙනවා කියන අපි දන්නවා. එතකොට 2යි B වලගේ සමාන වෙනවා 180 න් 82ක් අඩු කරාම වෙනවා ගේට. එතකොට 2යි B වලගේ අපිට එනවා අංශක 98යි කියන්නේ. හරි. එතකොට B වලගේ අපිට එනවා අංශක 49යි කියලා. හරි. අපිට B නේ මේ හොයන්න ඕන. අපිට ඕන x හොයන්න. දැන් බලන්න ප්‍රමේයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක අර මතක් වෙන්න ඕන ඔයගොල්ලන්ට මෙන්න මේ ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයේ දෙකේ එකතුවට සමානයි. ඒ වගේම කාරණයක් මෙතනක් තියෙනවා. මෙන්න මේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. කියන්නේ මෙන්න මේ B කෝණය ගත්තොත් ඒක අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. කෝණ දෙකේ එකතුවට නෙමෙයි සම්මුඛ කෝණය. ඒතකොට මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ මේ x කෝණය. අපිට ඒකින්ද ඍජුවම කියන්න පුළුවන් x ගියගේ මේ b ට සමාන වෙනවා කියලා. එතකොට අපිට කියන්න පුළුවන් x ගියගේ සමානයි b ට. හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා අපි දන්නවා. එතකොට අපිට x ගියගේ කියන්න පුළුවන් අංශක 49යිම කියලා. හරි.